කොහොමද දියකුණුරු ලැබස්ලා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා මම හිතනවා. අද මම වීඩියෝ එකක් අරන් ආවේ ඔයගොල්ලෝ මගෙන් ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මේ දවස්වල අපිට මාර විදියකටම වැස්ස පුළුවන් වුණු වෙලාවක තමයි ඉක්මනින් මේ වීඩියෝ එකක් ගත්තේ. ඉතින් ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් මම හිතුවා. ගොඩක් අය මගෙන් අහනවා මේ පැලවලට මොනවද දාන පොහොර, මොනවද මේ සුදු පාට මේ පැලවල කියන්නේ මල්වල කොළවල තියෙන්නේ, ඒ වගේ දේවල් අහනවා. මම සාමාන්‍යයෙන් එහෙම විශේෂ පොහොරක් කියලා දාන්නේ නැහැ. මල් වලට ගන්න හොඳයි නම් ඒ දේ අනිවාර්යෙන්ම දානවා. මම ගොඩක් දුරට පාවිච්චි කරන්නේ නිල් කැට, දම් කැට. ඕගොල්ලෝ දන්නවනේ බෙහෙත් බඩු කඩවල තියෙනවා නිල් කැට, දම් කැට. නිල් කැට කියන්නේ පැලේ වර්ධනය. ඒ කියන්නේ අර එන් පොහොර එකක් වගේ චූටි පැල ඉක්මනට වර්ධනය වෙනවා. දම් කැට කියන්නේ පැලවල මල් ඉක්මනට එනවා. ඒ කියන්නේ මේවා ඔස්මකොට් වගේ නෙවෙයි. ඔස්මකොට් නම් චුට්ටක් දැම්මත් ඇති. ඒ කියන්නේ ඔස්මකොට් වැඩි වුණොත් පැලවලට කිසි හානියක් නැහැ. හැබැයි නිල් කැට, දම් කැට දානකොට අපි පරිස්සම් වෙන්න ඕන. මොකද චුට්ටක් හරි වැඩි වුණොත් පැලේ මැරෙනවා. නිල් කැට දානකොට හදපු ගමන් පැල දාන්නේ නැහැ. අපි අතු හදලා දවස් ගණක් ගියයින් පස්සේ අපිට තේරෙනවනේ අපේ මීඩියා එකට පස්වලට මේ වගේ මුල් අල්ලලා කියලා. එහෙම උනායින් පස්සේ නිල් කැට කියන්නේ චුට්ටක් දාන්න ඕන. ඊට පස්සේ දවස් 14 දවස් 14 නිල් කැට දාලා පැලේ වර්ධනය උනායින් පස්සේ මල් වෙන කාලේ තියෙනවනේ. මල් වෙන කාලෙට දම් කැට දාන්න ඕන. ඒ වගේම ඕගොල්ලන්ට පේනවා ඇති මේ වගේ ඒ කියන්නේ මගේ තිබ්බ මේ දිය කුණුළු පැලයක් මැලවිලා වගේ ගිහිලා තිබුණා. මම පැලේ ගලවලා බලනකොට මේ වගේ කළු පාට වෙලා කඳ ගාවින් මුල ගාවින් කුණු වෙලාම ගිහිල්ලා. ඕගොල්ලොන්ගෙත් මේ වගේ පැල තියෙනවා නම් අනිවාර්යෙන්ම අරන් බලන්න. මෙහෙම කළු වෙලා තියෙනවනේ අනිවාර්යෙන්ම පැල කුණු වෙලා. ඒ වගේම අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ දිලීරනාශකයක් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න මේ දිය කුණුළු හදනවා නම් මේවට ඉක්මනට දිලීර රෝග එනවා වැඩි. ඒ හින්දා අනිවාර්යෙන්ම දිලීරනාශකයක් පාවිච්චි කරන්නම ඕන. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඉතින් අතට අහු වෙන ඕනම දෙයක පැලයක් හදනවා. පැලයක් හදන්න පුළුවන් නම් ඕනම එකක් ඔයගොල්ලන්ට පේන ඉතින් මම පොට් එකක්ම අරන්ම නැහැ. හොඳට සිදු විදපු ඕනම දෙයක් ගන්නවා මම හදන්න පැල. එනට ඉතින් කිසි වෙනසක් නැහැ. හරි ලස්සනට පැල ටික මගේ නම් හැදිලා තියෙනවා. අනිවාර්යෙන්ම අනික තව දෙයක් තමයි ඕගොල්ලෝ මේ පැල ගොඩක් වහිනවා නම් අනිවාර්යෙන්ම වැස්සෙ තෙමවන්න එපා. වැස්සට තෙමුනොත් අනිවාර්යෙන්ම දිලීර රෝග මේවට එනවා. පැල කුණු වෙලා මැරිලාම යනවා. ඒ හින්දා ගොඩක්ම හොඳයි වෙයි කාලෙට මේවා මේ තෙමෙන්නේ නැති තැනකින් තියෙන එක. ඔයගොල්ලොන්ට පේනවා ඇති මේ මල්වල පැලවල මේ සුදු පාට පිටි වගේ නිකන් තියෙනවා. ඒ තමයි මේ දවස්වල අපිට මාර විදියකට වැස්ස. ඒ හින්දා මම මේකට මේ දිලීරනාශක ගහලා තියෙන්නේ. ඒකයි මෙහෙම මේ සුදු පාටට තියෙන්නේ. මේ දවස්වල වැස්සින්ද අනිවාර්යයෙන්ම කොහොමද දිලීරනාශකයක් පාවිච්චි කරන්නම ඕන. පහුගිය දවස්වල ගොඩක් අය මගෙන් මේ පැල ඉල්ලලා තිබුණා. ඉතින් මම දැන් අලුතෙන් පැල ගොඩක් හදලා තියෙන්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න 077 640 68 13. WhatsApp එකට message එකක් දාලා ඔයගොල්ලන්ට ඕන තියෙන පැල තියෙනවනේ. ඒ පැලවල මේ screenshot එකක් WhatsApp එකට දාන්න. මේ එතකොට මං ගාව තියෙනවා නම් අනිවාර්යෙන්ම මම දෙනවා.